ඉතින් ඔන්න වෙනදා වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නවා මොකක් හරි වාහනයක් ගත්තාම එහෙමත් නැත්නම් මොනවාම හරි විශේෂ අවස්ථාවකට අපේ දෙයියන්ට බාර වෙනවා. ඉතින් ඔන්න ඒ වගේ අපිත් බාරයක් තමයි ඔන්න ඔප්පු කරන්න අද මේ කෝවිලට ආවේ. ඉතින් පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඒකයි මම මේ වීඩියෝ එක අරගෙන අදත් ඔන්න ආවේ. ඉතින් අපි සමහර දවස්වලට ඔන්න කෝවිල් එනවා. එතකොට නම් පළතුරු වට්ටිය මේ විදිහට ඉස් කරගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට මේ දාසරේ නම් ඇත්තම කිව්වොත් හරිම සතුටුයි. බුලත් කොළ ටික විතරක් ඉතුරු වෙන්න අනිත් සේරම අපිට පූජාව බෙදා ගන්න පුළුවන් වුණා. ඉතින් අනිවාර්යෙන් වෙන්න ඕනේ ඒ දේ. ඉතින් ඔන්න හරිම සතුටෙන් වුණත් ඔන්න ඒ දේ අද සිද්ධ වුණා. ඉතින් ඔන්න ඒ දේවල් හරියට කරලා අපි අපේ පූජාව දෙවියන් වහන්සේට ලබා දුන්නා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න පූජාවේ කටයුතු ඉවර කරේ. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරලා ඔන්න මගේ චූටි පැටියව පාක් එකට චුට්ටක් එක්කගෙන ආවා. මොකද මේ දවස් ටිකේම එක දිගට වැස්ස නිසා එයාට චුට්ටක් එළියට යන්න කාලයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා එයා දැන් නර්සරි යනවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඔන්න එයාට පාක් එකට චුට්ටක් ඔන්න එක්කගෙන ආවා අපි අද. එයාත් චුට්ටක් සතුටු කරගන්න ඕන නිසා. Merandangnya alagannya වැඩේ එකක් පල්ලෙන් බහින්න එකක් පල්ලෙන් බහින්න මොනවද ඔයාගේ සපත්තු දෙක වගේමයි. ඉතින් ඔන්න එයත් එක්කත් ටික වෙලාවක් කාලය ගත කරා අපි පාක් එකේ. ඉතින් අම්මා කෙනෙක්ගේ සතුට තමයි එයාගේ දරුවෝ. මුළු ලෝකෙම දරුවෝ විදියට තමයි අම්මා කෙනෙක් සලකන්නේ. ඉතින් එයාලගේ හිනාව, එයාලගේ සතුට හරිම ආසාවෙන් භුක්ති විඳින එකම කෙනා අම්මයි අප්පච්චි. ඉතින් ඒ නිසා එයාලගේ සතුට වෙනුවෙන් අපි මුළු ජීවිතේම කැප කරනවානේ. ඉතින් අන්න ඒ නිසා අපි පුංචි දෙයකින් හරි අපේ දරුවෝ සතුටින් තියෙන hina වෙලා ඉන්න විදිහට එයාලගේ ජීවිත හරි ලස්සනට හදන්න ඕනේ. ඉතින් ඒ දේ තමයි හැම අම්මා අප්පච්චි කෙනෙක්ගේම එකම ප්‍රාර්ථනාව. ඉතින් දවසක මේ දරුවෝ ලොකු වෙලා යහපත් විදිහට සමාජයට දායාද කරපුවාම ඒ දෙමව්පියන්ට හරි වටිනාකමක් මුළු ජීවිත කාලේ පුරාවටම භුක්ති විඳින්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා එයාලගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම අනිවාර්යෙන් දෙමව්පියන් විදිහට අපි එයාලට දෙන්න ඕනේ. ඉතින් ඔන්න එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.